හයි යාළුවනේ ආයුබෝවන් වනකම් අස්සලාම් අලයිකුම්. ඔයාලා හැමෝම දන්නවනේ ගෙවුණු දවස් හරිම කලබලකාරී. මේ මදිවට අකුණු ගහ වැස්සා. ඒ නිසා දවස් ගානකින් කොහෙවත් යන්නත් බැරි වුණා. ඉතින් අපි තීරණය කරා දෝහා නගරේ ලස්සන තැනකට කියලා ස්ට්‍රෙස් එක පොඩ්ඩක් රිලීස් කරලා මයින්ඩ් එක පොඩ්ඩක් රිලැක්ස් කරගන්න. ගොඩාක් දවසකට පස්සේ තමයි මේ මෙට්‍රෝ එකෙත් යන්නේ. ඉතින් අපි සුපුරුදු පරිදි මතර කදින් මෙට්‍රෝ ස්ටේෂන් එකට ඇවිල්ලා රෙඩ් ලයින් එකේ මුලින්ම යනවා DCC මෙට්‍රෝ ස්ටේෂන් එකට. ඒක තමයි අපි යන ප්ලේස් එකට තියෙන ළඟම මෙට්‍රෝ ස්ටේෂන් එක. යාළුවනේ ගොඩාක් දවසකින් එළියට ආවේ මට නම් මයින්ඩ් එකට මාරම රිලැක්ස් එකක් තමයි දැනුනේ. බය වෙලා තැතිගැන්මෙන් හරි හිතේ අප්සෙට් එකෙන් හිටියේ. ඒකල එළියට ආවට පස්සේ මාරම රිලැක්ස් එකක් දැනෙන්නේ. ඉතින් මුලින්ම සිටි සෙන්ටර් එකට ගියා පොඩි යමක් බඩට දාගන්න. මොකද මගේ TikTok මිතුරිය සහ එයාගේ හස්බන්ඩ් ආයනවා කිව්වා අපිත් එක්ක ජොයින් වෙන්න. ඒගොල්ලෝ එනකන් තමයි අපි පොඩ්ඩක් වෙලා එතන කාලය මිඩංගු කරේ. ඒ දින පොඩ්ඩක් පරක් වෙනවා කිව්ව නිසා අපි මේ ප්ලේස් එකට යන තීරණය කරා. අපි අද යන්නේ වෙස්ට් බේ වල තියෙන ඩියුසිට් හොටෙල් ඇන්ඩ් සූට්ස් එකට. මේක තියෙන සිටි සෙන්ටර් මෝල් එකට ළඟම තමයි. DCC මෙට්‍රෝ ස්ටේෂන් එකේ ඉඳලා පයින් යනකොට විනාඩි 2-3ක් දුරින් තමයි මේ ප්ලේස් එක තියෙන්නේ. ඉතින් අපි බිල්ඩින් වල ලස්සනත් බල පයින් ඇවිදගෙන ගියා. ඒකත් වෙනම පොඩි චිල් එකක්. මාරම ලස්සනයි. ගොඩක් දවසකින් මාරම රිලැක්ස් එකක් තමයි හිතට දැනුනේ. යන අතරමක ෆොටෝස් වීඩියෝස් කැටිකකුත් ගත්තා. ඉතින් ඩියුසිට් හොටෙල් එකට කිව්වට අපි මේ යන්නේ හොටෙල් එකේ 48 වෙනි මහලේ තියෙන ට්‍රොපිකානා 360 කියන රූෆ්ටොප් අවන්හලට. හොටෙල් එකට ඇතුල් වෙද්දිම තියෙන වෙනම වයිබ් එකක්. ඒකේ සිකියුරිටි එකත් හොඳටම තියෙනවා සහ යන්න පුළුවන් නම් ඒක මාරම ලස්සන ප්ලේස් එකක්. මට ඔයාලට විස්තර කරන්න තේරෙන්නේ නැහැ මේ ප්ලේස් එක ගැන. ඉතින් එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ගන්න. ඒක තමයි හොඳම දේ කියලා හිතනවා මම මේ කියනවට වැඩිය. අපි එන්න කලින් මේගොල්ලන්ට කෝල් එකක් දුන්නා. ඒ වෙලාවේදී ඒගොල්ලෝ කිව්වා මේකට ඇතුල් වෙද්දි අනිවාර්යෙන් අපි කතාර ID එක ඕනේ සහ අපේ ඩ්‍රෙස් කෝඩ් එක ස්මාර්ට් කැෂුවල් වෙන්න ඕනේ කියලා. කලබලකාරී දවස්වලට පස්සේ ලස්සනට අඳලා පොඩක් එළියට යන එකත් පොඩක් වෙනම රිලැක්ස් එකක් තියෙනවා කියලා මට නම් හිතෙනවා. 48 වෙනි තට්ටුවට ඇවිල්ලා ලිෆ්ට් එකෙන් එළියට එනකොටම මාරම නිදහසක් තමයි දැනෙන්නේ. මුළු දෝහා ටවුන් එකම අංශක 160ක කෝණයකින් බලා ගන්නත් පුළුවන්. ඒ වගේම පර්ල්, ලුසෙල්, ඒ වගේම මේ බිල්ඩින් දකින්නකොටත් හිතට දැනෙන්නේ නිකන් වෙනම රිලැක්ස් එකක්. මගේ TikTok මිතුරියටත් මම ආරාධනා කරා අපිත් එක්ක ජොයින් වෙන්න කියලා. ඉතින් යාලා චුට්ටක් පරක් වෙලා හරි අපිත් එක්ක සෙට් වුණා. හරිම සතුටින් ගත කරපු ලස්සන හෝරාවක්. ඕපන්ලි ජීවිතයේ දේවල් කතා කරා, ප්ලෑන්ස් ඒ වගේ දේවල් කතා කරන හොඳ යාළුවෝ ඉන්න එකත් ඇත්තටම වටිනවා කියලා මට ඒ වෙලාවේ හිතුණා. කොහොම හරි මේ දවස් ගාණක් තිබ්බ පීඩනේ නිකන් අහසට මුදා හැරියා වගේ හිතටයි ගතට දෙකටම මාරම රිලැක්ස් එකක් දැනුණා ඒ වෙලාවේ. සමයකට නම් මේ වගේ එලිමහනේ ඉන්න වෙන්නේ නැහැ ඉතින්. අපි ආවේ හොඳම දවස්වල කියලා තමයි මට නම් හිතෙන්නේ. පොඩක් එක්ස්පෙන්සිව් වුණාට ඒ එක්ස්පීරියන්ස් එක මාරම රිලැක්ස් එකක් තමයි යන්නේ හිතට අරගෙන ආවේ. ඇත්තටම ගොඩාක් දවසකට පස්සේ මම මාරම සතුටින් හිටපු වෙලාවක් තමයි ඒක. හැමදේටම කලින් ජීවත් වෙලා ඉන්න ඕනේ නේ කියලා ඇත්තටම මට දැන් නම් හිතෙනවා ඉතින්. මොකද මැද පෙරයි දිගායට නම් හොඳටම දැනුණු දවස් කීපයක් තමයි මේ දවස් කියන්නේ. ඉතින් ඔයාලා දුහවල නම් ඉන්නේ ඒකාකාරී ජීවිතෙන් මිදලා මහන්සි වෙලාවට හිත නිදහස් කරගන්න මෙතනට පොඩ්ඩක් ගිහින් එන්න. මම හිතනවා මගේ මේ පුංචි vlog එක ඔයාලට අලුත් තැනක් ගැන දැනගන්න ලැබුණා කියලා. ඒ වගේම රස්නේ පටන් ගන්න කලින් ඔයාලටත් ගිහින් එන්න පුළුවන් නම් කෝල් කරලා වෙලාවක් වෙන් කරගෙන ඒ පැත්තේ පොඩි රවුමක් දාලා එන්න. එහෙනම් හැමෝම පරිස්සමට ඉන්න. ඊළඟ vlog එකකින් හම්බෙමු. බයි ළමයි.